අද උදේ ඉඳන් හොඳටම වහිනවා. හස්බන්ඩුත් උදෙන්ම වැඩට ගියා. වැස්සෙම චෝටි දුවත් නර්සරි ගියා. මේ වෙලාවේ මම විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මම මේ මල් ටිකත් ලස්සනට පිළිවෙලකට හදන්න හිතුවා. චෝටි දුව ගෙදර ඉන්න වෙලාවට නම් මේ වැඩ කරන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා මම දැන් නිදහසේ ඒ ටික පිළිවෙලකට හදලා දැන් එතන ක්ලීන් කරලා මම ලේස්ති වෙන්නේ උදේට කොෆි එකක් බොන්න. මොකද මේ වෙලාවේ හරිම සීතලයි. මම එළියටත් ගිහිල්ලානේ ආවේ. ඉතින් තවත් සීතලයි. උදේට තේ කොෆි බොන්න මම ආසම මෙතන. අද නම් මෙතන වතුර පිරিলা. මොකද ඊයේ රෑ ඉඳන් වැස්සනේ. ඉතින් මෙහි ජනේලවල මේ වගේ වතුර රැඳෙනවා වහිනකොට. ඉතින් මම කොෆි එක බොන ගමන් ඒකත් ක්ලීන් කරන්න හිතුවා. එතකොට වැඩ දෙකම කෙරෙනවනේ. මම හිතුවා උදේට පාන් පීස් එකක් හදන්න ඕනි කියලා. මේ විදියට කැපිලා යන පාන් වාටි නම් මම කවදාවත් වීසි කරන්නේ නැහැ. මොකද ඒවෙන් මම ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. අවන් එකට දාලා බේක් කරලා අරගෙන පාන් කුඩු හදන්න මම ඒව අරගන්නවා. චීස් ටිකකුත් ග්‍රේට් කරලා ගත්තා. මාළු මිරිස් ටිකකුත් කපලා අරගත්තා. ඒ වගේම ලුණු ටිකක් ඊට පස්සේ චිකන් ටිකක් ෆ්‍රයි කරලා අරගත්තා. මම බාබකියු සෝස් එකට සමාන සෝස් එකක් හදන්න තමයි try කරන්නේ. ටොමැටෝ කෙචප් එක මේ සැර පැණි එක තමයි මම අද පාවිච්චි කරන්නේ. මේ පැණි එක සැරයි පැණි රසයි දෙකම තියෙනවා. ඉතින් ඒ වගේම ටොමැටෝ කෙචප් වල ඇඹුල් ගතියයි මේ ඔක්කොම එකට මික්ස් කරාම හොඳ රසක් තියෙනවා. මම වෙනදට සෝස් එක හදන්නේ ටොමැටෝ කෙචප් වලට සීනි පොඩ්ඩක් එහෙම දාලා. මොකද ඒකේ ඇඹුල් ගතිය නිසා. හැබැයි මට ඇස්ටෝ එකේදී හම්බ වුණා මේ පැණි එක. මම පාවිච්චි කරා බලන්න. ඇත්තටම මේක හොඳයි. මේ විදියට බ්‍රෙඩ් පීට්සා ටික හදාගත්තා. මම දැන් උයන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඉතින් අපි මේ රතු කැකුළු හාල් එක ගත්තේ ඉන්දියන් සුපර් මාකට් එකකින්. ඒකේ බලන්නකො රතු කැකුළු කියලා ලියලා තියෙන විදිය. ඊට පස්සේ මම උයන්න හිතාගෙන ඉන්නවා බටානා. අපි ලංකාවේ නම් මේකට කියන්නේ බටානා කියලා. මෙහි නම් කියන්නේ බටර් ස්ක්වැෂ් කියලා. මම මේ ඉක්මනින්ම උය අද හවස චෝටි දුවත් එක්ක මම යන්න හිතාගෙන ඉන්නවා කොයින් ලොන්ඩ්‍රි එකට රෙදි ටික වේල ගන්න. ඉතින් ඒක නිසා මෙහෙම උයලා තියලා ගියාම හරිම ලේසි. මම දැන් උයන්නේ දවල්ට රෑට දෙකටම. අද හස්බන්ඩ්ුත් පොඩ්ඩක් කලින් එන නිසා එහෙම උයලා ගියාම මට හරි ලේසි. මම මේ විදිහට තමයි හාල් මැස්ස කල් තියාගන්නේ. හොඳට හොදලා ටප් එකක දාලා ෆ්‍රීසර් කරාම අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ වගේ අපිට නිතර හාල් මැස්ස කරවල ගන්න නැහැනේ. ඉතින් ඒක නිසා මේ වගේ තමයි මම ඒවා පාවිච්චි කරන්නේ. අපි දෙන්න දැන් රෙදි වේලන්න යන්න මේ හදන්නේ. චේටි දුව නම් ඉතින් කලින්ම ලේස්ති වෙලා එයාට එළියට යන්න කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැනේ. මෙතන ඉඳන් විනාඩි 5ක් 10ක් වගේ යනකොට අපිට කොයින් ලොන්ඩ්‍රි එකට යන්න පුළුවන්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවම තමයි ඒක තියෙන්නේ. ඒක නිසා අපි දෙන්න මේ විදියට ආවා රෙදි ටික වේලන්න. මෙහි ඉතින් රෙදි වේලන්න ලේසි නැහැ. ලංකාවේ වගේ අපිට රෙදි වේලන්නත් බෑ. වින්ටර් කාලෙදි කොහොමත් අමාරුයි. ඉතින් අපි මේ කොයින් ලොන්ඩ්රියට එනවා රෙදි වේල ගන්න වින්ටර් කාලෙදි අනිවාර්යෙන්. පවුමේ කාසියකට විනාඩි 8ක් වගේ තමයි රෙදි වේල ගන්න පුළුවන්. ඉතින් විනාඩි 8කින් නම් මේ රෙදි ටික වේල ගන්න බෑ. සාමාන්‍යයෙන් විනාඩි 25ක් 30ක්වත් දාන්න වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඕන වෙනවා පවුමේ කොයින්ස් ගොඩක්. සාමාන්‍යයෙන්
අපි ටිකක් වැඩිපුර රෙදි ගෙනාවට පස්සේ අපිට පවුන් 10ක් 12ක් වගේ ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 4000ක් 4800ක් වගේ. මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම රෙදි සෝදන මැෂින්. එවලෙම රෙදි හෝදලා අනිත් පැත්තෙන් රෙදි වේල ගන්නත් පුළුවන්. ඉතින් රෙදි වේලනවට වඩා මේ රෙදි සෝදන මැෂින් වල නම් ගාණ ටිකක් සැරයි. එක සැරයකට පවුම් 7ක් දාන්න ඕනි රෙදි සෝදන්න. ඉතින් මේ පැත්තේ තියෙන රෙදි වේලන මැෂින්. අපි එන්නේ මේ පැත්තට. මොකද අපි ගෙදරින් වොෂින් මැෂින් එකෙන් රෙදි හොදගෙන එන්නේ. ඉතින් අපිට කෙලින්ම රෙදි වේල ගන්න විතරයි තියෙන්නේ. මෙතන සංගරා තියලා තියෙනවා අපිට රෙදි වේලනකම් ඒව කියවන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සැනිටයිසර් තියෙනවා. අපි කෑම මොනවා හරි කනවා නම් ඩස්බින් තියලා තියෙනවා. ඒ ඉතුරු ඒවා දමන්න. ඒ වගේ මෙතන හැම පහසුකමක්ම මෙයාලා හදලා තියෙනවා. අපි ගෙදරින් ආවෙත් 3:00ට වගේ හවස දැන් බලන්නකෝ හොඳටම කළුවරයි. මෙහි ඉතින් මේ දවස්වල ඉක්මනින්ම කළුවර වෙනවනේ. ඒක නිසා හරි ඉක්මනටම කළුවර වැටිලා. චූටි දුවට මෙතන ගෙදර වගේ අපි නිතරම යන නිසා එයා හරි කැමතියි මෙතනට ඇවිල්ලා සෙල්ලම් කරන්න. උදේට මෙතන සෙනඟ ගොඩක් වැඩි. ගොඩක් අය රෙදි වේලන්න ඉන්නේ උදේට. ඒක නිසා මම නම් ඉන්නේ මේ වෙලාවට. හවස 3න් පස්සේ මෙතන කවුරුවත්ම නැහැ ගොඩක් වෙලාවට. ඉතින් කළුවර වැටෙන හින්දාත් වෙන්න ඇති. මට ඉතින් කොහොමත් ළඟයිනේ. ඒක නිසා මේ වෙලාවට ආවම හරිම නිදහසේ රෙදි ටික වේලගෙන යන්න පුළුවන්. දැන් අපි රෙදි වේලලා ඉවරයි. දැන් අපි යන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඉතින් මගේ vlog එකත් එක්ක මේ විදියට දිගටම එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.